Hello, good morning ළමයි. Welcome to my YouTube channel. මේකට voice over එක කරද්දී නම් මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ හින්දා අනහරි වුණොත් අගයන් වැරද්දක් කියවුණත් හරි මොකක් හරි sorry. මේ ඉරිද දවසක් අත්තටම ඉස්සෙල්ලාම තේ බීලා මේ අම්මා යංගුවා ටවුන් එකට. ඉතින් කාලා මම ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. හොඳම දේ තමා මම ඊට කලින් දවසේ උරුවට තෙල් දාලා තිබ්බේ. ඊට පස්සේ උදේ නාන්න විදිහක් නැහැ අපිට වතුර ඉන්නේ. දැස්සේ තෙල් පිටින් තමයි යන්නේ. මම අතරම යන්න බෑ කිව්වට මේ අම්මට බඩු අරගෙන හෙට මෙහෙට ඇවිදින්න බැරි හින්දා තමයි ඉතින් ගියේ. මම දැන් මේ වීඩියෝ එක එඩිට් කරලා ආවලා මේක බලාගෙන ඉද්දි මේ මගේ කටත් මේ වගේම ඇරෙනවා. ඔයාලටත් එහෙමද බලන්න. මම අනිත් තමයි මේ ලිප් කලර් එකට මේ මාර ආසයි. මම වැඩට යද්දිත් ගොඩක් වෙලාවට මේක තමයි මේ කරන්නේ. මම කොහොමද එක්කම මේකප් අයිටම් එක කියලා දන්නෙත් මේ ඕක විතරයි. ඔය පේනනේ මම තෙල් ගාලා මේ දැන් අර කොණ්ඩේ තියෙන මොනවද වෙලා තියෙන්නේ. මේ වෘද්ධිය කොණ්ඩේ හොඳට පවා ගන්න ඕනේ ළමයි. හරි මම ලෑස්ති වෙලා ඉවරයි. එහෙනම් අපි යමු. මේකෙන් අපි ඉස්සෙල්ලාම මේ කර්ටන් වලට රෙදි ගන්න ගියේ. එතන තිබ්බේ අපි ඉතින් වෙන එක ඒවා ටිකක් අරගෙන අපි දැන් ටවුන් එකට යනවා. ටවුන් එකට ගිහින් අපිට මේ අපේ අර ගමේ තියෙන කිරියම්මා දාන එකකට අපි මැටි මුට්ටි ඒ වගේ දෙන්නම් කියලා මේවා වෙලා තින්නේ. ඉතින් ඒකට ඒවා ඕනේ ඒවා ටික තමයි මේ ගත්තේ. ඊට පස්සේ මේවත් අරන් අපි පොළට එහෙමත් ගියා. ඒව නම් වීඩියෝ කරන්න විදියක් නැහැ ළමයි. මොකද මගේ අතේ බඩු ගොඩක් තිබ්බා. ඊට දැන් මට ලැජ්ජයි. ඒකල ගෙදර ඇවිත් මට මේ අතරම අසනීප ගතියින් හිටියේ. කාමරෙත් තස් කරලා තිබ්බේ නැති හින්දා මේකට වෙලා පොඩ නිදාගත්තා. ඒකලා මේ පැයක් දෙකක් නිදාගෙන ඉවරලා හැරිලා තමයි දැන් තමයි කාමරය ඇස් කරන්නේ. ඔයාලට කෙනෙක් පෙන්නන්න මේ කතේකි. එයා මේ වීඩියෝ එක බලයි. හලෝ කතේකි. මම කොහොමද සතියකට සැරයක් කාමරය හොඳටම අස් කරලා අතු ගන්නවා. මේ ඉතින් අද ඉරිද දවසට තමයි ඒක මේ ඉරිද දවසට තමයි මම කොහොමද මේ වැඩේ කරන්නේ. ඉතින් අද ඉරිද හන්දා මේ ඔය අස් කරලා අතු ගන්න. පින්න දැන ලස්සනට තියා ගන්න ඕනේ. හිහි. මේ කොළ ටික අනිත් පැත්ත තියෙන තමයි මම වීඩියෝ කරලා තියෙන්නේ. මේ කොළ මේ විෂන් බෝඩ් එක හදන්න ගෙනාවේ. ඊට පස්සේ ඉතින් මේ හොදන්න තියෙන රෙදි එකතු කරලා මේ ඒවත් හොදලා දැන් මේ හදන්නේ නාගන්න. මේ වලට පෙන්නන්න මම කාමරේ දැන් ලස්සන කොහමද කියලා. එහෙනම් ඉතින් නාලා එන්න. නාලා අද්දී අම්මා තේ හදලා තිබ්බා. තේ බීලා මේ මම මේ මගේ විෂන් බෝඩ් එක හදන්න මේ පටන් ගත්තා. විෂන් බෝඩ් එක හදන්න හිටියේ ජනවාරි වල. නෝන මට ජනවාරි වල හදන්න මේ බැරි වුණා.
එම හදන්නේ නැහැ. ඒ කියන්නේ හදන්නේ නැහැ කියලා තමයි හිටියේ. මම හදලා නැහැ මේ පළවෙනි පාර හැදුවේ. ඊට පස්සේ මේ Pinterest එකේ ෆොටෝ එහෙම බලද්දි මට ආසෙ හිතිලා ඒ ටික මේ ඩවුන්ලෝඩ් කරගෙන මේ print out අරගෙන ගත්තට පස්සේ ආසෙ හිතුණා. ඊට පස්සේ දැන් ඔය මේ ඉතින් බෝඩ් එකකුත් මට හම්බුණා. මේ බෝඩ් එක අලවන්න තමයි හදන්නේ. අතරම මේක ටිකක් වෙලා යනවා මේ හදනවා නම් ඒ වෙලාව අරගෙන මේවා කරලා ඊට පස්සේ මම මේ පහනේ මුතිත් දේවල් නම් වීඩියෝ ගත්තේ නෑ. ඒකලා රැට කාලා කොහොමද මේක මේ හදලා ඉවර වෙද්දි නම් මාර වගේ වුණා. අර හදන්න කොච්චර මහන්සි වගේ හිතුණත් ඒ ෂෝක් එක හදලා බලන්න. ඒ තමන්ගේ මේ අවුරුද්ද තුත කරගන්නවා කියලා හිතන්නේම ටික මේ තමයි ඉතින් ඒ වගේ ටිකක් තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අසනීප ගතියත් එක්ක මට අමාරුවෙන් තමයි එහෙම නිදාගත්තා. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න එක. පස්සේ බයි. ළමයි මම ඔයගේ පෙන්නන්නේ මේ 1K subs ලා ගන්න එක ගැන. මේ ඒකත් මම ඉතින් විෂන් බෝඩ් එකට දැම්මා. මේ අවුරුද්ද ඇතුළත කරන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒ තමයි පෙන්නන්නේ. එහෙනම් පරිසරයෙන් බයි.